අස්ථාවර දෙවි මගේ හීන ඇප මත සුරඟනා ලොවක මිරිගුවක් ළඟ සිරගත වූ ලාංකේය විද්‍යාර්ථයා පුරුෂත්වය පිළිබඳ සංස්කෘතික ප්‍රතිමාන හමුවේ සියදිවි නසා ගැනීමෙහිවත් නිදහස නොලැබ හෙම්බත්ව ඇත වැටේ. ග්‍රීන් ලයිට් වනාහි එකී සමාජ ඛේදවාචක ගොන්නක අධිසංවේදී කොළ එළියයි. කාමරෙත් හරියට ඩෙඩ්ලයින් පහු වෙලා ගෙනාව ඇසයින්මන්ට් එකක් වගේ. කොහෙන් කොහොම පටන් අරගෙන ලකුණු දෙන්නද කියලා හිතා ගන්නවත් බෑ. අපරාධය උඹලට දෙන්න මහපොර 2500කනුත් වැඩි කෙරුවා. යකෝ සාජේ මාස් පතා ඉගෙන ගන්න සල්ලි දෙනවා. කාලකන්ණිය. දැන් ඉතින් මෙඩිකල් එකක්වත් දාපන්. ආලෝක ඔයාලම කැම්පස් එක තියෙන මේක අස්සෙද? කියනකොට නම් කියන්නේ සතිය යතේ නෑ කියලා. ඕන වෙලාවක බැලුවොත් මෙතන. මොකද මැෂින් එකවත් බලන්න එනවද? මේ ළමයෝ මාස 3-4ක් දැන් බෝඩියෙන් සල්ලි දීලා නෑ. ඇහුවොත් කියන්නේ අද දෙනවා හෙට දෙනවා කියලා. මේකට මට තීරණයක් ගන්න වෙනවා. එක්ක වෙන ගේමේ ක්‍රමයකටත් යන්න ඕනේ. කොහෙද ඔයාලා මේකට කැමතිත් නෑ බම්බු. ඔයා මොකද මං කරන විෂයම තෝරගත්තේ? මට නම් බෑ ඔයත් එක්ක එක ලෙක්චර් හෝල් එකේ ඉඳගෙන ඉන්න. ඔයා නම් මහ ජරා මිනිහෙක් ආලෝක. බොඩිමේ ඇන්ටිත් එක්ක සම්බන්ධයක් තියනවලු නේද? මට එක්ස් ඔයාගේ ඔක්කොම જાති කිව්වා. ඔයා ඉස්සර පිරිමි ගණිකාවක් නේද? ඔව් ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ගෑනුද පිරිමිද නාකිද බාලද කියලා දාලා නෑනේ. ඇයි ආලෝක ඔයා මට මෙහෙම කරේ? ඔයා හොඳ මිනිහෙක් වෙන්න ඇති. මං ඒක පිළිගන්නවා. හේ ඔයා වගේ අතීතයක් තියෙන මිනිස්සෙක් එක්ක මට මෙහෙම ඉන්න මගේ මොකද්ද තියෙන අඩුපාඩුව? ලස්සනද ඉගෙනගත් එකද සල්ලිකාරකමද? ඇති ආලෝක ඇති. අපි දැන් මේක නවත්තමු. ට්‍රැෆික් ලයිට් එකට වශී වෙලාද බං? අනින් නැද්ද? දැන් ඔබට ඕනේ ඉස්සන්නේ තාත්තගෙනම ලියන තීරුවේ මගේ නම දාගන්න.
සියලු මොකද මට ඒකට අවුරුදු 20ක් මේ ගැලේ අවුරුදු 7ක් නැහැ මට මේ නාටකියා මිසක් ගෙදෙන්න ඉමණට මේ කසාද බඳු ලෝකනාවක් නැහැ මට ඒකත් ඔය ඒ කියන්නේ ගඩුව හදන්න කියේ මට ආරංචි මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ඒ ගෑණි ඔත්පල වෙලා ඉඳලා මැරුණා කියලා මම ඒ ගෑණිව බාරගත්තා නම් අද මගේ ජීවිතේම නාස්ති වෙලා අනිත් එක ඒ ගෑණිගේ ශේෂ වෙච්ච උඹේ තාත්තා වෙන්න වෙනවා මාව හම්බ වෙලා කතා කරපු එකට බොහොම ස්තුතියි ඒත් ආයේ මාව හම්බ වෙන්න හිතන්න එපා එක්ක තේරුම් ගනින් මම දැන් දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක් මට මගේ ජීවිතේ ලස්සනට ගෙවන්න දීපන් මගේ පවුල කඩාකප්පල් නොකර අපේ ජීවිත වලින් ඈත් වෙයන් මේක මහා නපුරු හීනයක් බං දැන් එස්සරපන් අදෝ ආලෝක කියන දේ අහපන් බං දැන්වත් මං කියනවාට එක පාරක් මේකෙන් ටිකක් කරන් බලන්න ඔය සේරම ප්‍රශ්න ඉවරයි බං උඹේ හොඳට කියන්නේ කොච්චර උත්තර නැති ප්‍රශ්න වුණත් මට උඹේ කියන්නේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි බං තවත් උත්තර නැති ප්‍රශ්න කොටක ආරම්භයක් මේක ඔබ හිටියේ විදිය නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබ දැන් ඉන්න විදියයි. මොන තරම් ඉගෙන ගත්තා. රැකියාවෙන් ඉහළට ගියා. උඹේ ඔය පරණ මතකයන් සමාජයේ විසින් අමතක කරන්නේ නැහැ. ආයෙත් ඔය මතකයන් නෝ අවුස්සයි. ඒ සමාජයේ හැටි බං. අන්න එදාට උඹ අයියක් කියලා ඉන්න ඕන. මම නැති වුණා. මේක තේරුම් ගන්න. දුන්නෙක් වුණොත් ඔය හිතුවද දුන්නොන්න රඟන්න දීලා සින්නෝගේ බලන් ඉදී කියලා. ඉතින් මේ මම ආල්. තොපිට අපි කියන ප්‍රොසෙස් එකේ ඉන්න බැරි නම් වෙන කැම්පස් වලගෙන ඵලයන් කියලා කීපරක් කිව්වද අම්මා තෝ මරනවා. අවට රජය විශ්වවිද්‍යාලයක සිසුවෙක් අද සවස කොළඹ කොටුව පොදු වැසිකිළියකදී අපිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. මෙම මරණය මිනීමරුමක් බවටයි පොලිසිය සැකමතු කරන්නේ. එම තරුණයා විසින් ලියූ බවට සැක කෙරෙන ලියවිල්ලක් සාක්ෂි කර ගනිමින්.